අපි ගමු 132. මෙයා ඉතුරු නැතුව 3ෙන් බෙදෙනවාද කියලා හොයාගන්න මෙන්න මෙහෙමයි. 132 කියන සංඛ්‍යාව තියෙන ඉලක්කම් ටික එකතු කරන්න. 1 එකතු කිරීම 3 එකතු කිරීම 2. 1යි 3යි 4යි 4යි 2යි 6යි. මේකෙන් එන උත්තරේ 6. දැන් මෙන්න මෙහෙම සංඛ්‍යාවක ඉලක්කම් ටික එකතු කළාම එන උත්තරේ 3 6 9 කියන තුන් දෙනාගෙන් එක්කෙනෙක් නම් ඒ මුළු සංඛ්‍යාවම ඉතුරු නැතුව 3ෙන් බෙදෙනවා කියලා කිව්ව හැකියි. ඒ කියන්නේ 132 කියන කෙනා ඉතුරු නැතුව 3ෙන් බෙදෙනවා. තව උදාහරණයක් බලමු. අපි කරන්නේ ඉලක්කම් ටික එකතු කරනවා. 4 එකතු කිරීම 4, එකතු කිරීම 2, එකතු කිරීම 8, එකතු කිරීම 4. 4යි 4යි 8යි, 8යි 2යි 10යි, 10යි 8යි 18යි, 18යි 4යි 22යි. ඉලක්කම් දර්ශකයෙන් එන සංඛ්‍යාවත් ඉලක්කම් දෙකක් නම් ඒන ඉලක්කම් දෙකත් ආයෙ එකතු කරන්න. දැන් අපිට මේකෙන් ආයෙ 22නේ. 22 කියන්නේ 2 එකතු කිරීම 2. 22 තියෙන ඉලක්කම් දෙක ආයෙ එකතු කළා. 2යි 2යි 4යි. එහෙනම් මෙන්න මේකෙන් එන උත්තරේ 4. එතකොට එයා 3වත් 6වත් 9වත් නෙමෙයි. ඒ කියන්නේ මෙන්න මේ 44284 කියන කෙනා ඉතුරු නැතුව 3ෙන් බෙදෙන්නේ නැහැ.